වෙන ඒ සුවඳ ඒ ක්‍රීමි එක වගේ උක්කු ගතිය. අන්න ඒ වගේ ව්‍යංජනයක් ගැන තමයි අද මේ කතා බහ. අපි එකට හදමුද තලපත් මාළු කිරි හොද්ද? හරි. එහෙනම් මේකේ නියම රස රහස මොකක්ද කියලා අපි පියවරින් පියවර හොයාගෙන යමු. අන්න මේක තමයි මුළු කතාවම. මේ එක වාක්‍යයකින් ඔක්කොම කියවෙනවා. හිතන්නකෝ තලපත් මාළු වල තියෙන ඒ මස් වගේ ගතියට පොල් කිරි හොද්දේ සිනිඳු උකු ගතිය එකතු වුණාම නිකන් නියම ජෝඩුවක් වගේ නේද? අන්න ඒ ගැළපීම තමයි මේ හොද්ද මෙච්චරම විශේෂ කරන්නේ. හරි. එහෙනම් හඳුනගමු අපේ කතාවේ ප්‍රධාන නළුවව. තලපත් මාළු. ඇහිතින් වෙන මාළුවෙක් නැතුව තලපත්ම වෙන්න ඕනේ. හේතුව තමයි මේ මාළුවේ මස් ටිකක් තාදයි. ඒ නිසා උක්කු කිරි හොද්දක හිමිහිට තැම්බෙද්දී අනේ කෑලි කැඩිලා කුඩු වෙලා යන්නේ නැහැ. ලස්සනට තමන්ගේ හැඩේ තියාගන්නවා. අන්න ඒක තමයි මේ හොද්ද බලන්නත් ලස්සන, කන්නත් රස කරන එක රහසක්. හොඳයි. ප්‍රධාන නළුවා සූදානම්. දැන් බලමුද මේ රසනාටි සහය චරිත ටික කවුද කියලා. මොකද මේ හොන්දට ඒ අපූර්ව ගැඹුරු රසය ගේන්න මේ හැමෝම එකතු වෙන්න ඕන. හරි. අපි දැන් එකිනෙක ඒ අමුද්‍රව්‍ය ටික එකතු කරගමු. මෙන්න බලන්න අපේ කණ්ඩායම තලපත් මාළු ග්‍රෑම් 500යි. ඊළඟට තමයි වැදගත්ම දේ පොල් කිරි. හැබැයි එකක් නෙවෙයි දෙකක්. දිය කිරි. ඒ කියන්නේ වතුර වගේ දියාරු කිරි කෝප්පේ එකමාරක්. මේකෙන් තමයි අපි මාළුකික තම්බලා රස ඇතුළටම යවන්නේ. ඊට පස්සේ මිටිකිරි. ඒ කියන්නේ උකුමුහුකු කිරි කෝප්පයක්. අන්න ඒකෙන් තමයි අන්තිමට හොද්දට ඒ ක්‍රීම් ගතියයි පොහොසත් රසයයි දෙන්නේ. ඊට අමතරව විදින් සුපුරුදු සුවඳකාරක ටික ලුණු, අමුමිරිස්, ඉඟුරු, සුදුලුණු, රම්පේ, කරපිංචා මේ ටික නැති විදින් හොද්දක් සම්පූර්ණ වෙන්නේ නැහනේ. හරි දැන් යමු මේ ව්‍යංජනයේ ආත්මයට. ඒ තමයි කුළුබඩු. මෙතන තියෙන විශේෂම දේ තමයි අමු තුන පහ. හොඳට මතක තියාගන්න ඕනේ දෙයක් කිරි හොද්දකට කවදාවත් බැදපු තුන පහ පාවිච්චි කරන්නේ නැහැ. එහෙම වුණොත් හොද්දේ පාටයි රසයි දිකම වෙනස් වෙනවා. ඊට අමතරව කහකුඩු, ගම්මිරිස් කුඩු, උළුහාල් ටික කුරුඳු පුතු කැල්ලක් අමතක කරන්නම බැරි දෙයක් ගොරකා. මේ ඔක්කොම එකතු වෙලා තමයි රසය සමබර කරන්නේ. ගොරකා. මේක තමයි අපේ ඉවුම් පිහුම් වල තියෙන පුංචි මැජික් එකක්. හිතනකෝ පොල් කිරි වල තියෙනව පොඩි පැණි රසක්. පොහොසත් ගතියක්. සමහර වෙලාවට ඒක ටිකක් විතර වැඩි වගේ දැනෙන්න පුළුවන්. අන්න ඒ වෙලාවට ගොරකා වලින් එන ඇඹුල් රසය ඒ අධික ගතිය කඩලා රසය නියමෙටම බැලන්ස් කරනවා. ගොරකා නැතුව කිරි හොද්දක් ගැන හිතන්නවත් බෑ. හරි. දැන් තමයි නියම වැඩේ තියෙන්නේ. මේ හොද්දේ රස පදනම, ඒ කියන්නේ ෆවුන්ඩේෂන් එක අපි හදන්නේ ලිපේ තියන්නත් කලින්. ඇත්තටම ගින්දර පාවිච්චි කරන්නත් කලින් තමයි නියම රසය ගොඩනැගෙන්න පටන් ගන්නෙ. බලමු කොහොමද කියලා. මුලින්ම කරන්න ඕනේ මාළු කෑලි ටික අරගෙන ඒකට ලුණු, කහ, ගම්මිරිස් කුඩු ටිකක් දාලා හොඳට අත ගන්න එක. ඊට පස්සේ විනාඩි 10ක් විතර ඒක පැත්තකින් තියන්න. ඒ වෙලාවේ තමයි මේ රස ටික මාළු මස් ඇතුළටම කිඳා බහින්නේ. ඊළඟට මැටි ඇතිලියක් අරගෙන මේ රස තැවරුණු මාළු කෑලි ටික දාන්න. ඒ උඩින් අර අපි කපාගත්තු ලුණු, අමුමිරිස්, ඉඟුරු, සුදු ලුණු, රම්පේ, කරපිංචා, කුරුඳු, උළුහාල් මේ ඔක්කොම ටික ලස්සනට තට්ටුවක් වගේ දානවා. මෙන්න මේක නම් හරිම වැදගත් දෙයක්. තලපත් මාළු කියන්නේ හරිම සියුම් මාළු జాතියක්. හරි ඉක්මනට තැම්බෙනවා. ඒ නිසා ලොකු හැන්දක් දාලා සෙරෙන් සෙරේ කලවම් කරන්න යන්න නම් එපා. එහෙම වුණොත් වෙන්නේ අර ලස්සනට තියෙන මාළු කෑලි ටික ඔක්කොම කුඩු වෙලා යන එක. ඒ නිසා හරිම පරිස්සමෙන්. හරි. රස පදනම දැන් සූදානම්. දැන් තමයි වෙලාව ගින්දර පත්තු කරලා මේ අමුද්‍රව්‍ය ටික සුවඳවත් දිව පිනවන නියම කිරිහොද්දක් බවට පත් කරන්න. අපි ඉවුම් පිහුම් පටන් ගමු. හැබැයි ඉතින් කිරිහොද්දක් හදනකොට හැමෝටම වගේ එන ලොකුම ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි කොහොමද මේ හොද්ද කැටි ගැහෙන්නේ නැතුව සිනිදුව ක්‍රීම් එකක් වගේ හදාගන්නේ? ඒකට තියෙනවා රහස් ක්‍රමයක්. මං කියන්නම්. රහස තියෙන්නේ මේ අධියර දෙකේ තමයි. මුලින්ම අර අපි සූදානම් කරගත්තු මාළු මිශ්‍රණයට දාන්නේ දියකිරි ටික විතරයි. ඒකම අමුතුණු පහ කුඩුයි ගොරකා කෑලිය දානවා. ඊට පස්සේ මද ගින්දරේ ඇතිලිය වහලා මාළු ටික තැම්බෙනකන් ඉවසීමෙන් උයා ගන්නවා. හොද්ද හොඳට නටන්න පටන් ගත්තට පස්සේ අන්න එතකොට තමයි අපේ ප්‍රධාන තුරුම්පුව පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ උකුමිටි කිරි ටික එකතු කරනවා. හරි. දැන් තමයි අපි අවිද්දින මේ රස චාරිකාවේ උච්චතම අවස්ථාවට. අවසාන පීවර. මේ පීවරෙන් තමයි අපේ සාමාන්‍ය හොද්ද අර විශේෂ සුවඳවත් සුදු පාට කිරි හොද්ද බවට හැරෙන්නේ. මේ බලන්නේ වෙනස. මිටිකිරි දාන්න කලින් අපිට තියෙන්නේ මාළු තැම්බෙන සාමාන්‍ය හොද්දක්. ඒත් උකු මිටිකිරි ටික ඒකට තුන ගමන් මුළු දෙම වෙනස් වෙනවා.
හොද්ද වූකු වෙලා පොහොසත් වෙලා ලස්සන රන්වන් පාටකට හැරෙනවා. ඊ වෙලාවට එන සුවඳ ඒක නම් ඉතින් වචනෙන් කියන්න බෑ. මිටිකිරි එකතු කළාට පස්සේ මේ දේ නම් අනිවාර්යම කරන්න ඕනේ. හොද්ද නටන්න පටන් ගන්නකන් හරිම හිමිහිට එක දිගට හැදි ගන්න. ඇයි? මොකද එහෙම කරද්දී කිරි කැටි ගැසීම සම්පූර්ණයෙන්ම වළක්ව ගන්න පුළුවන්. හොද්ද ලස්සන රන්වන් පාටකට හැරිලා උකු වෙලා එනකොට රස බලලා ලුණු ටික හදලා ලිපෙන් බාගන්න. එච්චරයි බඩ. මෙන්න මේ තියෙන්නේ අවසාන ප්‍රතිඵලය. සුවඳ ගහන නියම පදමට ඉදුණු රස්නේ බත් පිංගානක් එක්ක රස විඳින්නම හදපු තලපත් මාළු කිරිහොද්දක්. දැක්කම කටට කෙලවොනන්න වලේද? එහෙනම් ඇත්තටම නියම ව්‍යංජනයක රහස මොකක්ද? සමහර විට ඒක හොඳම අමුද්‍රව්‍ය පාවිච්චි කරන එක වෙන්න පුළුවන්. නැත්නම් අපි කරපු හැම පියවරක්ම පිටිපස්සේ තියෙන ඇයි කියන දේ තේරුම් ගන්න එක වෙන්නත් පුළුවන්. සමහර විට ඒකට ඕන කරන්නේ පොඩි ඉවසීමක් විතරක් වෙන්නත් පුළුවන් නේද? ඒ ගැන පොඩ්ඩක් හිතන්න. අන්න ඒක තමයි එවුම් පිහුම් වල තියෙන සුන්දරත්වය.